තෙරුවන් සරණයි. කඩවර සෝන්කාලී දේවාලය. දරුවෝ කීප දෙනෙක්ම කතා කරලා ඇහුවා වෙද මහත්තයා අපි ගෙයක් හදන්න අලුතෙන් හැදුවා. ෆවුන්ඩේෂන් එක විතරයි දාගන්න පුළුවන් වුණේ. බිත්ති ටික විතරයි නග ගන්න පුළුවන් වුණේ. මෙතනින් එහාට අපිට ඉදි කරගන්න විදිහක් නැහැ. මුදල් ටිකක් තියන් හිටියා හිතා ගන්න බැරි විදියට මුදල් ටිකක් වියදම් වුණා කියලා. ගැටලු තත්ත්වයක් තියෙන්නේ ඒක පරීක්ෂා කරන්න ඕනේ. එක් දරුවෙකුට මම පරීක්ෂා කරලා දුන්නේ තමන්ගේ ළඟම ඉන්න කෙනෙක් තමා මේ සෝනියමක් කරලා ඒ ෆවුන්ඩේෂන් එක ගාව වල දාලා තියෙනවා. තවත් කෙනෙකුට මිනි අලු ජීවන් කරලා ඉහලා තියෙන ඒ වගේ නොයෙකුත් දේවල් තියෙනවා. මේ ඔය තමන් දුක් මහන්සියෙන් හම්බ කරගෙන ගෙයක් හදා ගන්න තැනදී ඉරිසියාව කුහකකම් ඥාතින්ට විශේෂම සහෝදරයන්ට ගම්වාසීන්ට මේ දේවල් තියෙනවා. ඉතින් දරා ගන්නට බෑ. සමහර ප්‍රදේශවල ඒක බහුලවම තියෙනවා. ඒ නිසා කරගන්න කලින් ඒ ආරක්ෂා කරලා බහිර පූජාවක් දීලා ඒ ක්‍රම විදි තියෙනවා. මේ දේවල් කරගෙන තමයි කරගත්තොත් ජයක් ලබන්න පුළුවන්.